කොහොමද එහෙම තනතුරකට අදාළ නොවන කෙනෙක් සේවකෙක් නොවන කෙනෙක් ආයතනය තුල රැඳී ඉන්නේ? කොමිෂන් එකෙන් නිකුත් කරපු චක්‍රලේඛයක් තියෙනවා. යම් පුද්ගලයෙක් ඒ තනතුරෙන් ඉවත් කරාට පස්සේ එයා සන්තකයේ තිබෙන සංචලන නිශ්චල දීපල බාර දෙන්න ඕන කියන එක. ඒක ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ හස්තකර්මාන්ත හා සංස්කෘතික උළෙල නොවැම්බර් 13 සිට 16 දක්වා. තොර සේවකෙක් නොවන කෙනෙක් නිල නිවාසයක ඒ භුක්ති විඳින්න ඉන්න එක සම්බන්ධව මට පැහැදිලි කිරීමක් කරන්න කොහොමද එහෙම තනතුරකට අදාළ නොවන කෙනෙක් සේවකෙක් නොවන කෙනෙක් ආයතනය තුල රැඳී ඉන්නේ? අදාළ පරිශ්‍රයෙන් ඉවත් වෙන්න කියලා ලියුම යවන්න ප්‍රමාද වුණේ. දැන් මමත් දන්නවා මේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂතුමාව තනතුරෙන් ඉවත් කළා තමයි අපේ අලුත් කළමනාකාර අධ්‍යක්ෂතුමාව පත් කරේ කියන්නේ. නමුත් ඔහුට තිබිච්ච නිවාසය කියන ෆැසිලිටි එකෙන් ඉවත් කරනවා කියන තීරණය එන්නේ පහුවෙලා. ඒක අපි තනියෙන් ගත තීරණයක් නෙමෙයි. ඒතකොට ඒ දීපු නිල නිවාසයේ ඒකත් හේතුවෙච්ච මේ ඒ අංශාංගික පහසුකම් ඔක්කොම තවමත් පාවිච්චි වෙනවා. නිල නිවාසයේ විතරක් තාම තියෙනවා. ඔය ඒකට තියෙන පහසුකම් ටිකක් තියෙනවනේ. ඔව්. ඉන්න පුළුවන් පහසුකම් ටික තියෙනවා. ඔව්. බ්‍රයිබරි කොමිෂන් එකෙන් නිකුත් කරපු චක්‍රලේඛයක් තියෙනවා. යම් පුද්ගලයෙක් ඒ තනතුරෙන් ඉවත් කරාට පස්සේ එයා සන්තකයේ තිබෙන සංචලන නිශ්චල දීපල බාර දෙන්න ඕන කියන එක. ඒකද? ඒ සම්බන්ධයෙන් එයාට දැනුම් දීමක් කරලා තියෙනවා. කවද්ද? ඩේට් එක මට හරියට කියන්න බෑ. එයාට දැනුම් දීමක් දීලා ඒකට එයා පිළිතුරකුත් යොමු කරලා තිබුණා. ඒක තමයි එයා නෑ කියලා තියෙනවද? ඔව් එයා ඉවත් එයා සේවයෙන් ඉවත් වෙලා නෑ කියන ස්ථාවරය තමයි ඒ ලිමිනුත් එයා අරගෙන. ඉතින් ඔහොම ගියොත් දැන් විශ්‍රාම යන අය ඔක්කොම ටික කිව්වොත් අපි නම් මේක තාම ඉන්නවා කියලා කිව්වොත් ඔය නිල් නිවාස ටික ගන්න හම්බෙන්නේ නෑ. එතුමා භාවිතා කරපු වාහන බාර දීලාද තියෙන්නේ? ඒකෙන් සමතම මේ කියන විදිහට එතුමා මේක ඉවත් වුණාට පස්සෙත් ඒ වාහන ටික පාවිච්චි කරලා තියෙනවා මාස ගාන. ඒතර තෙල් ගහලා දුන්නේ නැහැ. වරායෙන් තෙල් ගහලා දුන්නද ඒකට? ඒ පාවිච්චි කරන කාලේ බාර දෙන කාලේ දක්වා රුවල් කාඩ් ටික ඉෂුව කරලා තියෙන ටික අපි ටර්මිනේට් කරලා තිනවා. එතකොට එතුමාට ඒ තෙල් ලබා ගැනීමේ අවස්ථාව හම්බෙලා නැහැ. ඒතර වරාය අධිකාරියේ වාහනේට එතුමා පුද්ගලිකව තෙල් ගහගෙන පාවිච්චි කරලා තියෙනවා. ඔය එහෙම වෙන්නේ නැති. වරාය අධිකාරියෙන් ඉෂුව කරලා නැහැ. ඇත්තටම යම් කනගාටුවක් තියෙනවා මම මේ පහුගිය අවුරුද්ද ඇතුළත කැඳවපු ආයතන බොහොම එකක් ගත්තම තමන්ගේ සීමාවල් වල නෙමෙයි බොහෝ අය කාට හරි උමනාවට කොහේ හරි අනිත් නිලධාරීන් ඔක්කොම අනවශ්‍ය දේවල් උදව් කරලා තියෙනවා. මෙතන මේ අවභාවිතයට උදව්වක් වෙලා තියෙනවා නම් ඒක වැරදි. මේක ගත්තාට පස්සේ මම හිතන්නේ මේ රටට පෙන්වන ආදර්ශයත් හොඳ නෑ. දැන් එතුමාගේ වැඩ මොකක් හරි සේවයෙන් ඉවත් කළා හරි මොකක් හරි ක්‍රමවේදයක් තුන්වෙනි මාසේ ඉඳන් අනුගමනය කරලා තියෙනවා. එතකොට එතනින් පස්සේ දැන් දිගටම ඔහු නිල නිවාස වාහන භාවිතා කරනවා නම් යම් අනීතික ක්‍රියාවලියක් ඔස්සේ තමයි සියලු වැඩ කටයුතු ටික සිද්ධ වෙලා තියෙන්නේ.